2026 සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර. නව සඳ බැලීම. අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 20 වැනි සිකුරාදා දිනද අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 19 වැනි ඉරිදා දිනද නව සඳ බැලීම මැනවි. පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම. අප්‍රේල් මස 13 වන සඳුදා දින දිඹුල් පත්‍ර යුෂ මිශ්‍ර නානුගා ස්නානය කර ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදී වාසය කිරීම මැනවි. පුණ්‍ය කාලය. අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා දින පූර්ව භාග 3:08 සිට 14 වන අඟහරුවාදා දින අපර භාග 3:56 දක්වා පුණ්‍ය කාලයේ යෙදෙන බැවින් අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 3:08ට පෙර ආහාරගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි. අලුත් අවුරුදු උදාව. අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා දින පූර්ව භාග 9:32ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ. ආහාර පිසීම. අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා දින පූර්ව භාග 10:41ට රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරිබතක් හා කැවිලි වර්ගයක්ද දී කිරි සහ විනදද පිළියෙල කර ගැනීම මැනවි. වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය. අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා අපර භාග 12:05ට රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කිරීම මැනවි. හිස තෙල් ගෑම. අප්‍රේල් මස 15 වැනි බදාදා දින උදෑසන 6:54ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පද්ද, පයට කොළොන් පද්ද තබා කොහොඹ පත්‍ර මිශ්‍ර යුෂ නානුගා ස්නානය කිරීම මැනවි. රැකිරක්ෂා සඳහා පිටත්ව යාම. අප්‍රේල් මස 20 වැනි සඳුදා පූර්ව භාග 6:27ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් සහ එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක්ද අනුභව කර දකුණු දිශාව බලා රැකිරක්ෂා සඳහා පිටත්ව යාම මැනවි. ලබන්නා වූ 2026 සිංහල අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.